නාවුවනේදී සිද්ධ වෙච්ච මේ භයානක අනතුරේදී ස්වාමින් වහන්සේලා මීටර් 150ක් වගේ ප්‍රපාතයකට විසි වෙලා තිබෙනවා. මැල්සිරිපුර 500 ගම පිහිටි නාවුවෙන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 13 නමක් ගමන්ගත් ඩක්කුවක් හදිසි අනතුරකට ලක්වීමෙන් විදෙස් භික්ෂූන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 7 දෙනෙක් අපවත් වූහ. පොලිසිය පවසන්නේ ජීවිතක්ෂයට පත් වූ භික්ෂූන් අතර විදේශීය භික්ෂූන් වහන්සේ 3 දෙනෙකුද වන බවයි. ඔවුන් ඉන්දීය, රුසියානු සහ රුමේනියානු ජාතිකයින් බව අනාවරණය වෙලා තියෙනවා. පොලිසිය පැවසුවේ උන්වහන්සේලා අවුරුදු 27ත් 47ත් අතර වයස්වල පසුවන්නන් බවයි. බරපතල තුවාල ලැබූ භික්ෂුන් වහන්සේලා 6 දෙනෙකු මේ වන විට කුණයකල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර ඔවුන් සියලු දෙනා මෙරට භික්ෂුන් වහන්සේලා. මෙම අපවත් වූ භික්ෂුන් වහන්සේලා අතර මෙරට භික්ෂුන් වහන්සේ සිව් දෙනෙක්ද වූහ. ඒ මල්වානේ ගම සමිද්ධි හිමි, නාවලපිටියේ උත්තරානන්ද හිමි, නුගේගොඩ විපස්සී හිමි, උඩවලවේ සාන්ත සුමන හිමි. ඊට අමතරව අපවත් වූ විදේශී භික්ෂුන් වහන්සේලාගේ නම් මෙසේ: ඉන්දියාවේ ධම්ම ගවේෂී හිමි, කෙන්යාවේ ධම්ම රන්සී හිමි, වගේම රුසියාවේ ධම්ම රක්කිත හිමි. මැල්සිරිපුර නායුන ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත වැඩම කරන අවස්ථාවේ 4 වනදා රාත්‍රී 9ට පමණ මෙම අනතුර සිදු වී තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ඩක්කෝ මත භික්ෂුන් වහන්සේ 13 නමක් සිට ඇත. භික්ෂුන් වහන්සේලා පිරිස භාවනා කුටි පිහිටි කඳුමුදුනට රැගෙන ගිය ඩක්කෝෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් ඩක්කෝ යලි පහළට ඇදී යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකපල කරනවා. මේ අතර ආරණ්‍ය සේනාසනයේ භික්ෂුවක අනතුර සිදුව තිබූ අයුරු පැහැදිලි කළේ මෙසේ: 13 නමක් ගිහිල්ලා තිනවා. ඩක්කෝද නවතින්න ඔන්න මෙන්න කියලා ඩක්කෝ පහළට ඇවිල්ලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ඩක්කුව සහ පීල වසර 20කට වඩා පැරණි බවත් සඳහන් වෙනවා. මෙම නාවුවෙන ආරණ්‍ය සේනාසනයේ සිට භාවනා කුටි අතර කිලෝමීටරයක පමණ දුරක් පවතින අතර කඳු මුදුන නැගීම සඳහා පියකට පෙළක් ඇති අතර ගමන් පහසුව සඳහාද ඩක්කුවක්ද ක්‍රියාත්මක වෙනවා. මේ ශ්‍රී ලංකාවේ පැරණිතම ආරණ්‍ය සේනාසනයක් වන අතර එය ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ උත්තිය රජ සමය දක්වා අතීතයට දිව යනවා. අක්කර 500කට අධික භූමි ප්‍රමාණයක පැතිරී ඇතීම සේනාසනයේ භික්ෂුන් වහන්සේ 200 දෙනෙකුට අධික පිරිසක් නේවාසිකව වාසය කරනවා. අවාසනාවන්ත අනතුරෙන් තුවාල ලැබූ සියලුම භික්ෂුන් වහන්සේලාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර අනතුරෙන් අපවත් වූ සියලුම භික්ෂුන් වහන්සේලාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.